පින්වත්නි මේ ධර්මයේ ඇහුවට පස්සේ තමයි කෙනෙක්ගේ දාන චිත්තේ පහළ වෙන්නේ. කුසල්සිත පහළ වෙන්නේ. මේ ලෝකේ කුසල්සිත පහළ වෙන්නේ ධර්මයේ නිසා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා පින්වත් මහණෙනි ඒක අටුවා විස්තරයක්. ඒ තමයි මේ පොළොවේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පරිස්කාර ගොඩ කරලා යම්කිසි දානයක් දෙනවා මේ පෘථුවියේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම පිරිකර ආමිෂ දානයක්. පින්වත් මහණෙනි ඒ සියලු පින් අබිම්බවලා සතර පදයකින් දහම් දෙසන ධර්ම දානේ පිනම අග්‍රවන්නේය. මග්නිසාදයත් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පරිස්කාර ගොඩ කරන්නේ නැහැ කෙනෙක් බණපදයක් අහන්න නැතුව. මේ ලෝකේ ධර්මය අහලා දාන චිත්තේ පහළ වුනේ නැත්තම් මේ ලෝක සත්‍යය වැලි කැටයක තරමක දෙයක්වත් අන් අයට පහන් සිතින් නොදෙන්නේය. පින්වත් මහණෙනි එනිසා ධර්ම දානෙම අග්‍රවන්නේය. කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගණන් කරන්න පුළුවන්. මේ ලෝකේ ප්‍රඥාවෙන් අග්‍ර වූ ශ්‍රාවකයන් වහන්සේ ලෙස මේ තුන් ලෝකයක් වඳින සාරිපුත්තයන් වහන්සේට පවා අස්සජී මහරහතන් වහන්සේකින් බණපදයක් නැසෙන තාක්කල් ප්‍රඥාව ඉපදුන්නේ නැත. කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගණන් කරන්න පුළුවන් සාරිපුත්තයන් වහන්සේටද යම් දවසක අස්සජී මහරහතන් වහන්සේගෙන් බණපදයක් කන වැටුණාද එදාම ප්‍රඥාව ඉපදුනේය. එනිසා ධර්ම දානය ඒසා අග්‍රවන්නේය.